විශ්වයේම පිට ආශිර්වාදයේ ආරක්ෂා ලැබෙන්න කියලා ඔබ සියලු දෙනාටම හදවතින් ප්‍රාර්ථනා කරනවා. තාරුකා ටීවී YouTube නාලිකාව subscribe කරලා මේකතු වෙන්න. ඔබගේ ධනය ලැබෙන, බලය ලැබෙන, උත්තර රහස් සහ නිවැරදි ලක්ෂණ බලාපොරොත්තු ප්‍රකාශ ලබා ගන්න. අපේ YouTube නාලිකාව subscribe කරලා මේකතු වෙන්න කියලා තාරුකා ටීවී වෙනුවෙන් මම ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබගේ දවස සුබ වෙන්නත්, මාසය සුබ වෙන්නත්, ආශිර්වාදات වදන් අදම එකතු වෙන්න. අගෝස්තු 2 දක්වා කටක ලක්ෂණ ධාරින්ට මොන වගේ දෙයක් සිද්ධ වෙනවද? ඔන්න ඔබට ලොකු ධනයක් ලැබෙන්න යන්නේ. මේ දේවල් ඔබට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දේවල්. විශ්වාසයෙන් අහන්න. අගෝස්තු 2 දක්වා අනිවාර්යයෙන්ම ඔබගේ මූල්‍යමය ශක්තිය වැඩි වෙනවා. විශ්ව මාතාව ඔබට පණිවිඩයක් ලබා දෙනවා. සල්ලි ප්‍රශ්න ගැන වද වෙන්න එපා කියන්නේ. ඔබට කොහෙන් හරි ඔබගේ මුදල් ගැටලු විසඳා ගන්න කොහෙන් හරි මුදලක් ලැබෙනවා. ඔබ අපේක්ෂා කරපු දේවල් ඔබ වෙත ලං වෙන්න යන්නේ. ඉවත් වෙන ප්‍රතික්ෂේප කරපු දේවල් ඉවත් වෙලා යනවා. ප්‍රතික්ෂේප කරපු පුද්ගලයන් ඔබ වෙත නැවත එන්නේ නැහැ. ඒ වගේ මේ කාර්යසීමා දුරදී ඔබේ කතා බහට හොතන හුම්කම් දෙන. කතා පහෙන් බොහෝ දේවල් ඉෂ්ට කරගන්න ඔබට වාසනාව උදා වෙනවා. අහිමි වෙච්ච ආදාය මාර්ග ඔන්නපර නැවත විවෘත වෙන කාල පරිච්ඡේදය බවට පත් වෙනවා. ඒ වගේම ජීවිතයේ කියන යාත්‍රාව හොඳ මාර්ගයට හරවා ගන්න දේව ආශිර්වාද කියන එක ලැබෙනවා. ඒ වගේම තමගේ පියා සමග තිබෙනා වූ එපා වීම, ඒ වගේ පියා සමග තියෙන සබකාර තියෙන බාධක ඉවත් වෙනවා. තමගේ තාත්තගේ ලොකු මුදලක් ලැබෙන කාලය. ඒ වගේම තමගේ පිය උරුමය ලැබෙනවා. දේපර ලැබෙනවා. වත්තම් ලැබෙනවා. වස්තු ලැබෙනවා. ඔබගේ දෛවය කියන එක වෙනස් වෙන්න යන්නේ දරුවනේ. විශ්ව මාතාව ඔබට උපකාර කරනවා. ඔබගේ ආදාය මාර්ග වෙනස් කරනවා. ඒ වගේම ඔබ වැටලෙන වලෙන් කොට එන්නේ ඉනිමග ඔබට ලබා දෙනවා. හැබැයි ඉනිමග ලබා දෙන විශ්ව මාතාව හැබැයි කොට එන්න ඕන ඔබ. ඔබ නැගීමක් සිද්ධ කරන්නේ විශ්ව මාතාව කරන පාර පෙන්වන එක විතරයි. මතක තියාගන්න. යමෙක් කියන්න පුළුවන් අපිට මේ දේවල් හරියන්නේ නැහැ නේ කියලා. විශ්ව මාතාවට අත දීලා තියෙනවා. නමුත් ඔබේ ශක්තියෙන් ඒ අතවර නගින්න ඔබ දැනගන්න. ඒක තමයි විශ්ව මාතාව ඔබට ලබා දෙන ආඥාව. ඒ නිසා තමගේ සෝත්සය තියෙන්න ඕනේ. විශ්ව මාතාවගේ මාර්ගය විතරයි පෙන්වන්නේ. වාසනාව කියන එක ලබා දෙනවා. මාර්ගය පෙන්වන. හැබැයි උත්සාහය ඔබ සතුව තියෙන්න ඕනේ. මතක තියාගන්න. ඒ නිසා නිකන් උඩ බලාගෙන විශ්වය මට පිට වෙන්නේ නැහැනේ. දෙවියන් මට පේන්න නැහැනේ කියලා හිතන්න එපා. දෙවියන් කියලා කියන්නේ විශ්වාසය. දෙවියන් කියලා කියන්නේ භක්තිය. දෙවියන් කියලා කියන්නේ අපගේ බලය, ආත්ම විශ්වාසය. දෙවියන් පිළිබඳව විශ්වාසය තියෙන මිනිස්යාට අනාගතය ගැන බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි දෙවියන් ගැන විශ්වාසය නැති මිනිස්යාට අනාගතය ගැන සහ වර්තමානය ගැන බලාපොරොත්තුවක් නැහැ, විශ්වාසයක් නැහැ. ඒසා දෙවියන් ඔබට පිට වෙනවා. ඒ වගේම හැබැයි දෙවියන් පිළිබඳව විශ්වාසය තියෙනවා. දෙවියන් කැමති ප්‍රශංසාව, දෙවියන් කැමති පුද පූජා ලබන්න, සතුටු වෙන්න. ඒ වගේ දෙවියන් කැමති ඔබ පුද පූජා කරනවා දකින්න. ඒක තමයි විශ්ව මාතාව ලබා දෙන පණිවිඩය. දෙවියන් බලාපොරොත්තු වෙන, දෙවියන් බලාගෙන ඉන්නේ ඔබ දෙවියන්ට කොච්චර ගරු කරනවාද කියන එක. දෙවියන්ට කොච්චර බයද කියන එක. ඒ නිසා දෙවියන්ට යටත් වෙන්න. ඒකෙන් එහාට යන්න බෑ අපිට. ඒ නිසා විශ්ව මාතාවට උපදේශයක් ලබා දෙනවා. දෙවියන්ගේ වචනට අවනත වෙන්න කියලා. දෙවියන්ගේ වචනට අවනත මිනිස්සුන්ට විතරයි දෙවියන් පිට වෙන්නේ. ඒ නිසා දේව වචනේ තමයි ඒක. ඒ නිසා දෙවියන්ගේ වචනට අවනත වෙන මිනිස්සුන්ට ධනය ලැබෙනවා, බලය ලැබෙනවා, කීර්තිය ලැබෙනවා, තේජස් ලැබෙනවා. කිසිම හතරකින් පරද්දන්න බෑ. දේව සේනාව වටේ එකතු වෙනවා. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ජයග්‍රාහී මිනිස්සෙක් වෙන්න ඕනේ. මේ අගෝස්තු 22 ඉඳලා 30 දක්වා ඔබට තිබෙන කරදර බාධක බොහෝමයක් ඉවත් වෙනවා. ආර්ථික ප්‍රශ්න ගොඩක් ඉවත් වෙන්න යනවා. ඒ වගේම කරහරට ශක්තිමත් වෙලා තියෙන මේ කියන දේවල් පණිවිඩ ඔබට අනිවාර්යයෙන්ම ස්ථිරවක් වශයෙන් හරියට හරියට මොකද මේ දේවල් දේව ආශිර්වාදයි, දේව අනුභවයෙන් ලබා දෙන පණිවිඩ. උත්සාහවන්ත වෙන්න. මේ අගෝස්තු 30 දක්වා විශ්ව මාතාව ලබා දෙන පණිවිඩය තමයි ඔබට නිමග ලබා දෙනවා. ඔබ නිදකට වැටලා තියෙන්නේ. ඉතින් කොට එන්න උත්සාහවන්ත වෙන්න. ඉනිමග ලබා දීලා තියෙන්නේ. ඒක ඔබට පෙනේ. ඒ වගේම ඔබ උත්සාහවන්ත වෙන්න. ඒ වගේම කාල රාමකට වැඩ කරන්න. කාලේ නාස්ති කරන්න එපා. කාලේ මුදල් බවටපත් කරන්න. කාලේ මුදල් බවටපත් කරන්න. කාලේ මුදල් හම්බ කරන්න. තමයි විශ්ව මාතාව ලබා දෙන පණිවිඩය. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. යහපත් කාලයක් ප්‍රාර්ථනා කරමි. ඉරණම ජෝතිෂ ආයතනය හරහා
ඔබේ කේන්දරේ පරීක්ෂා කරගෙන රෙකෝඩ් එකක් ලබා ගන්න අපි අවස්ථාව සලසා දී තිබෙනවා. ඔබ ලෝකයේ මොනියම් රටක් සිටියත් WhatsApp අංකයට සම්බන්ධ වෙලා මගේ හඳාන පරීක්ෂා කරගන්නේ කොහොමද විස්තර ලබා දෙන්න කියලා WhatsApp එකට මැසේජ් එකක් දාලා තියන්න. ඔබ ලෝකේ මොන රටක හිටියත් ඔබට ඔබේ කේන්දරේ පරීක්ෂා කරගන්න පුළුවන්. ඉතින් අදම ඉරණම ජෝසාස් ආයතනය හරහා එකතු වෙන්නේ. ඔබට දරුවා සරණයි.